ආයුබෝවන්. අද මම කතා කරන්න යන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක්. ඔයාලටත් හැම වෙලාවෙම මේ දේවල් දැනෙනවද? මහන්සිය, මූඩ් එක ලෝ, මොටිවේෂන් එකක් නැහැ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට. So, welcome back to Health with Tinushi. ඇත්තටම ඇයි ඔයාලට ඒ වගේ දේවල් දැනෙන්නේ? මොකක්ද ප්‍රශ්නේ? වෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු. පළවෙනි දේ තමයි poor sleep quality. ඒ කියන්නේ ඔයා හොඳ නිින්දක් ලබාගෙන නැහැ. මොකක්ද හොඳ නිින්දක් කියන්නේ? අපි කියමු අපි පැය 8ක් නිදාගත්ත දවසකට. ඒ කියන්නේ හොඳ නිින්දක්. එහෙම වෙන්නේ නැහැ. ඔයා නිදා ගන්නව නම් නිදා ගන්න කලින් ගොඩක් රැ වෙනකන් ෆෝන් එක යූස් කර හිටියනම් ඒක හොඳ නිින්දක් නෙමෙයි. ඒ වගේම ඔයා නිදාගත්තේ මධ්‍යම රාත්‍රී 12ට විතර නම් ඒකත් හොඳ නිින්දක් නෙමෙයි. අපි ඒකට කියනවා poor sleep එක. එහෙනම් අපි මොනවද avoid කරන්න ඕනේ? පළවෙනි දේ තමයි මධ්‍යම රාත්‍රිය වෙනකන් අපි ඇහැරිලා ඉන්න එක නවත්තන්න ඕනේ. දෙවෙනි දේ තමයි අපි නිදා ගන්න ප්‍රථම කැෆේන් අඩංගු පාන වර්ග ලබා ගැනීම හොඳ නැහැ. තුන්වෙනි දේ තමයි ස්ක්‍රීන් ටයිම් එක පැයකටවත් කලින් අඩු කරන්න ඕනේ. දැන් අපි බලමු දෙවන හේතුව. එහෙම නැත්නම් reason එක. iron deficiency. ඒ කියන්නේ යකඩ ඌනතාවය. ගොඩක් වෙලාවට ගැහණු අයට වෙන්න පුළුවන්. යකඩ අඩු වුණාම අපේ ඇඟේ තියෙන tiredness එක, dizziness එක, skin එක නිකන් අර සුදු මැලි වෙලා පේල් ගතිය දැනෙන්න පුළුවන්. එතකොට අපිට ගොඩක් වෙලාවට දැනෙන්නේ මහන්සි වගේ. ගොඩක් වෙලාවට ඔයාට tiredness එක දැනෙනව නම් ඔයා හොඳ rest එකක් ගත්තට පස්සෙත් ඔයාගේ tiredness එක හොඳ වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් ඔයාගේ blood levels check කරගන්න වෙනවා. තුන්වෙනි reason එක. මේකත් ඉතාමත් වැදගත්. මොකක්ද? thyroid problem. thyroid imbalance එක නිසා ඔයාගේ metabolism එක ඉතාම slow වෙනවා. ඒක නිසා ඔයාට හැම වෙලේම tiredness එකක් නිකන් exhaust වෙලා වගේ දැනෙන්න පුළුවන්. ඒ වගේම low mood එකක්. ඉතින් ඔයාට simple blood test එකක් කළා ඔයාගේ thyroxine level එක check කරලා බලන්න පුළුවන්. හතරවෙනි reason එක. poor diet. Eating so much sugar, skipping meals causes energy crashes. ඉතින් ඔයා ගොඩාක් sugar දේවල් කනවා නම් පැණි රහට ආස නම් ගොඩක් වෙලාවට ඔයාට මේ වගේ energy crashes වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ body එකට ගොඩාක්ම protein, healthy fats and balanced meal එකක් ඕන වෙනවා. ඉතින් ඒක නිසා ඔයා හැමදාම එදිනෙදා balanced diet එකක් ආහාරයට ගන්න. ඊළඟට අපි බලමු පස්වෙනි reason එක මොකක්ද කියලා. Stress and mental burnout. Chronic stress drains your energy even you don't move physically. ඒ කියන්නේ ගොඩක් කල් ඔයාට stress එක තියෙනවා නම් ඔයාගේ energy level එක low වෙනවා දන්නේම නැතුව. ඉතින් mental tiredness එකත් real. So ඒක නිසා හොඳ mental health එකක් නැත්නම් මානසික සෞඛ්‍යයක් වර්ධනය කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඊළඟ හේතුව මොකක්ද? Reason. Lack of movement. ඒ කියන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට exercise අපි කරන්නේ නැති වුණාම. exercise කරන්න අපි gym යන්න ඕනේ නැහැ. Even 20-30 minutes walking is enough. එහෙම නැත්නම් අපිට dance කරන්න පුළුවන්, yoga ව්‍යායාමයක් කරන්න පුළුවන්, මොනවා හරි ශාරීරික movement එකක් අපිට තියෙන්න ඕන අපේ energy level එක increase වෙලා තියෙන්න. ඔයාට හැම වෙලේම tiredness එක නැත්නම් කම්මැලිකම, එපා වීම, mood එක low වගේ තියෙනවා නම් ඒක නොසලකා හරින්න එපා. ඉහත දැක්වූ කරුණු වලින් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ health habits follow කරලා ඔයාගේ ජීවිතය නිරෝගී කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. Thank you for watching.